වන් සුබ දවසක් මංගල මිනිමුතු ජෝතිෂ නාලිකාව තුළින් බොහෝ කාලයකට පස්සේ අද ඔබ හා එකතු වෙන්නේ ඊ타මත්ම සුවිශේෂී ග්‍රහ සංයෝගයක් පිළිබඳ ඔබ දැනුවත් කරන්නයි. 2026 ජූනි මාස 9 වෙනිදා අඟහරුවාදා දවසේ මේ විශ්වයේ සිදුවෙන ඊටාම සුවිශේෂී ග්‍රහ සංයෝගයක් පිළිබඳ ඔබේ අවධානය යොමු කරනවා. ජූනි මාසේ 9 වෙනිදා උදේ ගුරු ග්‍රහයා කටකේ ගමන් කරන අංශක 1.12 පසු කරමින් මිථුන රාශියේ අංශක 29.26 සිටි සිකුරු ග්‍රහතුමා සමග සංයෝග වන කටක රාශියේදී මේ ඊ타මත්ම සුවිශේෂී ග්‍රහ සංයෝගයක්. මේ ග්‍රහ සංයෝගය ලග්න 12ට බලපාන ආකාරය ගැන සාකච්ඡා කරන්නයි අද මම සූදානම් වෙන්නේ. වැඩි කාලයක් නොගෙන අපි මෙහෙම සාකච්ඡා කරමු. මේෂ ලග්නේ. මේෂ කියන්නේ කුජට හිමි ලග්නේ. මේෂ ලග්නේ 4 වෙනි භාවය. ගුරු සිකුරු කියන ඒ ග්‍රහ සංයෝගය ඇතිවීම නිසා මේෂ ලග්න ඔබගේ නිවෙස් ඉදිකිරීමට ඒ වගේම නිවෙස් වල තිබෙන අඩුපාඩු පිළිසකර කර ගැනීමට ලැබෙන මහා භාග්‍යවන්ත කාලයක් වෙනවා. ඒ වගේම මව පාර්ශවයේ අය වෙනදා නැති හිතවත්කමක් බැඳීමක් ඇති වෙන කාලයක් වෙනවා. ඒ වගේම මමගේ දීපල හිමිකම් ලැබීමේ වාග්ය උදා වෙන කාලයක් බවට පත් වෙනවා. විශේෂයෙන් තැම්පත් ධනෙ නිවසේ තැම්පත් ධනෙ තවත් තර වෙන කාලයක් බවට පත් වෙන ඉතාමත්ම සුබදායි කාලච්ඡේදයක්. ඒ වගේම වෘෂභ ලග්නයේ ඔබගේ 3 වෙනි භාවයේ ගුරු සිකුරු සංයෝගය ප්‍රබල වන්නේ විශේෂයෙන් තමන්ගේ සහෝදර සහෝදරියන් ඉහළ තත්ත්වයට පත්වීම. ඒ වගේම තමන්ගේ වචනය තුලින් අලුත් මිතුරන් ඇති කර ගැනීමටත් ඉන්න මිතුරන්ගේ ප්‍රසාදය එකමුතු බව වැඩි දියුණු වීමටත් බලපාන බොහොම වාසනාවන්ත කාලයක් වෙනවා. ඒ වගේම 3 වෙනි ස්ථානයේදී ගුරු සිකුරු සංයෝගයේදී තාමත්ම ධනාත්මක වචන මුවින් පිටවීම ඉඩකඩ වැඩි කාලයක් බවට පත් වෙනවා. මිථුන ලග්නේ දෙවැන්නේ කටක රාශිය. එනතුන් ගුරුට උච්චම රාශිය. ගුරු සිකුරු සංයෝගය දෙදෙනා ගුරු සිකුරු ගුරු බුදමෙන් තදබල සතුරු බවක් නොවුනත් දෙවැන්නේදී හිතා විවාහ ජීවිතයේ සාර්ථක බව විවාහ ජීවිතයේ රසවත් කාලයක් බව ඇති කරන කාලච්ඡේදයක් වෙනවා. ඒ වගේම ගුරු කටකයේ උච්ච අයට නොසිතූ ආකාරයෙන් සහකාරයාගේ ධනය සහකාරයට හිමි ධනය ලැබීමේ වාග්ය උදා වෙන කාලයක් වෙනවා. ඒ වගේම සහකාරයාගේ හෝ සහකාරියගේ තැන්පත් ධනයක් ලැබීමේ වාග්ය උදා වෙන කාලයක් වෙනවා. ඒ නිසා මිථුන ලග්න ඔබට ධනය අතින් ඉතාමත්ම සාර්ථක
ඡේදයක් වෙනවා. කටක ලග්නය. කටක ලග්නය ඔබගේ ලග්නයේ ගුරු සිකුරු සංයෝගය. කටක ලග්නයේ උච්ච ග්‍රහයක් ගුරු. කටකයේද උච්ච වෙනවා. ඉතින් ඒ උච්ච ගුරුත් සමග සංයෝග වෙන මේ සිකුරු ගහතුමිය ඔබට මානසික සුවය ඒ වගේම හිසේ පැවති අර පීඩාකාරී බව දුර්ලභ බොහොම සැහැල්ලු සිතුවිලි උදා කරන කාලය බවට පත් වෙනවා. ඒ වගේම තමා තුළ ස්වයං විනයක් ඇති වෙන කාලයක්. ඒ වගේම ධනාත්මක සිතුවිලි ඇති වෙන කාලයක් බවට පත් වෙනවා. එසින් කටක ලග්න ඔබට දාමත්ම සුබදායී කාලච්ඡේදයක් වෙනවා. සිංහ ලග්නය. සිංහ ලග්නේ 12 වෙන්නේ. 12 වෙන්නේ කටක රාශිය. මේ ග්‍රහ සංයෝගය වෙන්නේ 12 වෙන්න කියන්නේ গুপ্ত ස්ථානය. එහෙම නැත්නම් වැඩිහිටි ස්ථානය. වැඩිහිටි අය ගුරු කියන්නේ පුරුෂ ග්‍රහයක්, සිකුරු කියන්නේ ස්ත්‍රී ග්‍රහයක්. වැඩිහිටි අයගේ දේපල සාකච්ඡා කර වැඩිහිටි දෙදෙනෙක් සාකච්ඡා කර ඔබට ලබා දෙන කාලච්ඡේදය බවට පත් වෙන ඒ සිංහ ලග්න ඔබට ඉතාමත්ම සුබදායී කාලයක් වෙනවා. ඒ වගේම ජ්‍යොතිෂ ශාස්ත්‍රය වැනි උසස් ශාස්ත්‍ර දැනෙන හැදෑරිය හැකි කාලච්ඡේදයක් වෙනවා. ඒ වගේම කන්‍යා ලග්න. කන්‍යා ලග්න ඔබගේ 11 වෙනි අයස්ථානය. අයස්ථානයේ ගුරු සිකුරු සංයෝගය ඉතාමත්ම සුබදායී ආකාරයෙන් තමන්ගේ ධනය ලැබීමේ වාග්ය උදා කරන කාලයක් වෙනවා. ඒ ඉතාමත්ම සුබදායී බවත් කියන්න කැමතියි. මොකද 11 වෙනි කියන්නේ විවාහ ත්‍රිකෝණයටත් අයිතියි. විවාහ ත්‍රිකෝණයේ සහකරුගේ සහකාරියගේ ආදායම වැඩි වෙන ඔවුන්ගේ ප්‍රීතිමත් බව ඇති වෙන කාලච්ඡේදයක් වෙනවා. ඒ තාමත් සුබදායී බව පෙනී යනවා. තුලා ලග්නේ. තුලා ලග්නේ 10 වෙනි කර්මස්ථානය. කර්මස්ථානයේ උච්ච ගුරු සිකුරුත් සමග සංයෝග වීම නිසා තමන් කරන රැකී ආරක්ෂා අලුත් වීමත් ඒ තුලින් නව ආදායම් ලැබීමේ වාග්ය උදා වෙන කාලච්ඡේදයක් වෙනවා. වෘශ්චික ලග්න. වෘශ්චික ලග්න ඔබගේ 9 වෙනි කේන්ද්‍ර 9 වෙනි ස්ථානය. වෘශ්චික ලග්න ඔබගේ 9 වෙන්න අපේ බාධක ස්ථාන. බාධක ස්ථානයේ තමයි ගුරු සිකුරු බලවත් වෙන්නේ. ඒ බලවත් වීම තුලින් අර නීචත්ව බාධක බව දුරු වී පියාට සුබදායී කාලයක් වෙනවා. ඒ වගේම පිය පක්ෂයේ ආදායම් ලැබෙන කාලයක්. පිය පක්ෂයේ දේපල ඉඩකඩම් ලැබෙන කාලච්ඡේදය බවට පත් වෙනවා. ඒ වගේම පියාගේ උදව් උපදව ලැබෙන කාලයක් බවට පත් වෙනවා. ධනු ලග්නේ. ධනු ලග්නේ 8 වෙන්නේ. ධනු ලග්නේ 8 වෙන්නේ. 8 වෙන්න කියන්නේ 7 වෙන්නේ දෙකේ. 7 වෙන්නේ දෙකේ. දෙවැන්නේ 7 වෙන්නේ දෙවැන්නේ. මෙම ග්‍රහ සංයෝගය නිසා 7 වෙනි කියන්නේ විවාහ ස්ථාන දෙවැන්නේ ධනවත් සහකරුවන් සහකාරියන් මුවගැහිමේ කාලය උදා වෙනවා. ඒ වගේම ඔවුන් සමග ඇසුරු කිරීමටත් තමන්ගේ ධනය වර්ධනය කර ගැනීමටත් හැකි මහ පුණ්‍යවන්ත කාලයක් බවට පත් වෙනවා. ඒ වගේම මකර ලග්නේ. මකර ලග්න ඔබගේ 7 වෙන්නේ ගුරු සිකුරු බලවත් ගමන් කිරීම නිසා ඔබට ඉතාමත්ම උසස් විවාහයක් ලැබීමේ වාග්ය උදා වෙනවා. එම නිසා එම ලග්න හිමියන් විශේෂයෙන් මකර ලග්න හිමියන් විවාහ වන වයසේ පසු වෙනවා එනවනම් ඔවුන්ට ඉතාමත්ම සුබදායී කාලච්ඡේදයක් වෙනවා. කුම්භ ලග්නේ. කුම්භ ලග්නේ 6 වෙනි. 6 වෙනි කියන්නේ භූමි ස්ථානය. රැකියා ස්ථානය. ඉතින් මේ භූමි ස්ථානයේ කුම්භ ලග්න හිමියන්ගේ
ගුරු සිකුරු සංයෝගයේ ඊ타මාත්ම සුබදායි වෙන්නේ විශේෂයෙන් නැන්දලා මාමලට හිමි දේපල ඉඩකඩම් ඔබ වෙත ළමා දීමේ භාග්‍යවන්ත කාලයක් බවට පත් වෙනවා. ඒ ඊ타මාත්ම සුබදායි ඒ විශේෂයෙන් ඉඩකඩම් ගැනීම නැන්දලා මාමලට හිමි ඉඩකඩම් ලැබෙන ඒ වෙනුවෙන් ආයෝජනය කළ හැකි කාලයක් බවට පත් වෙනවා. ඊ타මාත්ම සුබදායි කාලච්ඡේදයක් කරනවා. ඒ වගේම මීන ලග්නය. මීන ලග්න ඔබගේ පස්වැන්නේ. පස්වැන්නේ මෙම ග්‍රහ සංයෝගය ඇතිවීම මීන ලග්න ඔබට ඉතාම සුවදායි. මොකද පස්වැන්න කියන්නේ විද්‍යාස්ථානය. විද්‍යාස්ථානයේ ඉන්න මේ ගුරු සිකුරු සංයෝගයේ ඉගෙන ගන්න වාසින දරුවන්ට හොඳින් තම අධ්‍යාපන කටයුතු සිදු කර හැකි කාලයක් වෙනවා. ඒ වගේම පස්වැන්න කියන ත්‍රිකෝණ ස්ථානය. ත්‍රිකෝණ ස්ථානයේ ගුරු සිකුරු සංයෝගයේ ධන දාන්‍ය භවෝග සප සම්පත් යාන වාහන ලබා දීමේ වාග්යවන්ත කාලය බවට පත් වෙනවා. එවැනි මේ කරුණු සැලකිල්ලට අරගෙන තමන්ගේ ලග්නයට අනුව තමන්ගේ දසාවන් වල බලවත් බවත් ඒ වගේම ගැටලු සහගත තැන් එහෙම නැත්නම් අපලකාරී බව තියෙනවා නම් අන්න ඒවත් ජයගෙන සාම්‍ය සතුට පිරි සුබ ජීවිතයකට අවශ්‍ය කටයුතු සලස කරන සම මතක් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.